ඔයාලට සිංහලෙන් ටයිප් කරදදි ටෙක්ස්ටොල් එක එරස් එෙන ඇති හරි හැම එකක්ම හරින මම මේ කරන විදිට හරියටම කරොත් පාටක හරිකස ගන්න පුළුවන් කොල්ඩුවගම ඕපන් කරගත්තා ඊට පස්සේ වා මෙතනින් ෆෝන්ට එකක් සිලෙක් කරගෙන ටයිප් කරලා පෙන්න්න දැන් මගේ මේ එරස් තියෙන හරද තියෙනකොට කොහොම තියෙන්නේ හැදුවට පස්සේ කොහොම තියෙන කියලපි බලු හැරද දැන් මෙන්න මේ වගේ එරස් එන හැර ගොල මෙතර නැවතීමේ හිත ගහලා මේ දැක්කද වෙන සිම්බල් ඇත්තම එන්න හැරද ක්‍රමාවක් දැම්ම හම ඒත් වෙන එකක් එන්න හැරද ඉතින් මේක හදාගන්න කොහොම දිකල තමයි බලම කියල දෙන්න යන්න ඇද මුලින්ම කොල්ටරගේ පොඩි සෙටිංස් වගත් තින වෙනස් කරගන්න අපි ඒකට ඔය මෙතන තියෙන පොඩි දැති රෝධයක් වගේ එත ඒකට ඔප්ෂන් කියල කියන්නේ ඒකට ගියාට පස්සේ ඒක තියන කොල් ඩරෝ කියල හද කන්ට්‍රෝල් එක ජයකය ඔබල ඒක ෂෝට් කට්ටක් විදිර ගන්න පුළුවන් හැරද ඊට පස්සේ මේක මෙන්න මෙහෙම ඔප්ෂන් ටික ඕපන් වෙනවා ඊට පස්සේ ඒක පල්ලහා වගේම තියෙනවා පල්හට වෙන්න තියෙනවා ටෙක්ස්ට් කියලා හරද ඊට පස්සේ ඒ කලික්කරට පස්සේ ඒක තියන කුවෙක් කරෙක් කියලා හරද කුයික් කරෙට් කියලා තියන ඒකට ගිහිල්ලා ඒක මෙතන ලැංවේජ් කියලා මෙතන හරි දෙකක් දාලා තින හරද ඒ දෙක මොන් මෙන්න මෙම කලික් කර ලයින් කරගන්න හරද ඊට පස්සේ ඕකේ දෙන්න හර ඊට පස්සේ අපි ටයිප් කරල බලමු දැම ගොදලා තියෙන හර දැන් නැවතීමේ තිත කමාව ඒ දෙක වදිනවා හරද දැන් ආය මෙතන තා ප්‍රශ්නයන් තියන මෙතන මේ චයන්නට හල් එක සාමාන්‍ය නිකන් අර වෙන අකුරකට වදින වගේ තම වදින් හරද අර උඩ හල් එක වදින්න ඉතින් ඒකට කරන්න අපි ඒකට අපි පොඩි සොෆ්ටය එකක් පාවිච්චි කරනවා ඉතින් ඔයාල මෙන්න මෙහෙම ඕපන් කරගන්න Google එක Google එකට ගිහින් සර්ච් කරන්න සිංහල කී හෙල්ප කියල හරද මංවල් කමෙන්ට් එක ලිංක දාලා තියන්න ඊට පස්වා මෙන්න මේ උඩම තියෙන ලිංක එකට යන්න ඉහිල්ලා මෙතන තින නිල් පාටින් ඩවන්ලෝඩ් කළ හර ඊට පස්සේ ඒක ඩවන්ලෝඩ් කරගන්න ඩවන්ලෝඩ් කරල ඉන්ට්‍රෝ කරන විදි වල දන්න ඇති ඒ ගැන කියලා දෙන්න ඕනෑ ඉස්ට්‍රෝ කරන විදි වල දන්න ඇතින ඊට පස්සේ ඒක ඉන්ස්ට්‍රෝ කරගත්තට පස්සේ ඔයාලට ටස් බායගේ පෙන්න්නනවා පොඩි සිංහල ලකුණ හර සී අකුරත් දාලා මංවාලට ස්ක්‍රීන් ෂොට් ඇදදාන්න මම එක රෙකෝඩ් කරන්නේ මේ සෙකන්ඩරි මොන්ඩරේගේ හින්ද සෙකන්ඩි මොන්ඩරේගේ යට පෙන්න්න මේ මෙතන තම පෙන්න්න හැරද මංවාලට ස්ක්‍රීන් ෂොට් දාන්න ඉතින් ඒක ඔයාලා ඒක දැන් මේ අපි ඉන්ස්ට්‍රෝ කරගත්තට පස්සේ ඒක තියෙන්නේ ඩිසේබල්ල හරද ඔයාල ඒක එනේබල් කරගන්න ඒක එනේබල් කරගත්තට පස්සේ බලමු අපි ඒක එනේබල් කරගත්තට පස්සේ යට ටස් බායගේ නිල් පාටින් තම පෙන්න්න හ ඒක එනේබල් කරගෙන අපි ටයිප් කල බලමු කොමොද වෙන්න එක දැක්කද දැන් හරි ටයිප් වෙන මේ බා මේ අන්න ඔහොම තමයි හරියට මේක හදාගන්න